මේ බැඳිච්ච දේවල් පදනම් කරගෙන ඇලීම් ගැටීම් ඇති වුණොත් ඇලීම් ගැටීම් ඇති වෙච්ච තැනක ඔයගොල්ලෝ ඇලිලා නවතින්න ලෑස්ති නැහැ. පින්වත්නි මේ ආයතන හයෙන් අත්දකින්න ලෝකයේ සම්බන්ධ ඇලීමක් ඇති වුණොත් ඒ ඇලිච්ච ලෝකයේ ඇලුනා කියන තැනින් ඔයගොල්ලන්ට නවතින්න බෑ. ඇලිච්ච ලෝකයේ වෙනුවෙන් ඔයගොල්ලෝ වැඩ කරන්න ලෑස්ති. ඇලීම පදනම් කරගෙන ඔයගොල්ලෝ ගොඩාක් දේවල් කරන්න සූදානමක් තියෙනවා. ඇලිච්ච තැන්වල ඇලුනා කියන තැනින්ම නවතින්න පුළුවන් නම් ඇලින එකත් ප්‍රශ්නයක් නෑ පින්වත්නි. අපි ඇලිච්ච ලෝකයේ වෙනුවෙන් ඇහෙන් රූපයකට ඇලුනොත්, ඇහෙන් රූපයකට බැඳුනොත්, බැඳිච්ච තැන්වල පින්වත්නි මේ රූපයේ වෙනුවෙන් අපි ගොඩාක් වැඩ කරනවා. ඒ රූපයේ වෙනුවෙන් සිතින් සැලසුම් කරනවා. ඒ රූපේ හොයන්න පටන් ගන්නවා. ඒ රූපයේ වෙනුවෙන් කයිනුත් වැඩ කරනවා. ඒ රූපයේ වෙනුවෙන් වචනිනුත් කතා කරනවා. සිතින් කයින් වචනයෙන් වැඩ කරනකොට ඒවා අභිනන්දනය කරනකොට ඒකට බැහැගෙන ඉන්නකොට ඒවා සම්බන්ධ සතුටෙන් පිළි අරගෙන කතා කරනකොට පින්වත්නි ඔබට අලුතෙන් භව සංස්කාර ගොඩනගෙන්න පටන් ගන්නවා. ඒ සංස්කාර ගතිය මතම පිහිටා නැවත චුතියත් එක්කම අලුත් ප්‍රතිසන්දිය ගෙනත් දෙනවා. සමහර විට ඒ ගෙනත් දෙන ප්‍රතිසන්දිය නිරේ වෙන්නත් පුළුවන් පින්වත්නි. ප්‍රේත ලෝකේ වෙන්නත් පුළුවන්. එහෙම අවිනිශ්චිත තැනක නිශ්චිතතාවයක් නැති තැනක ඉන්න නිසා තමයි ඔගොල්ලෝ මොන මට්ටමේ හිටියත් ධර්මයක් අවශ්‍ය වෙන්නේ. මොන උගත්කම්, බුද්ධිමත්කම්, ධනවත්කම්, බලවත්කම් සහ මේ ජීවිතේ ස්තරම්යයි හිතාගෙන මේ නාම රූප පරම්පරාවක් නඩත්තු කර අලුතෙන්ම භව සංස්කාර හද ඉන්න ඔබට ධර්මයක් අවශ්‍ය වෙන්නේ. ඔබයි මමයි අපි දෙන්නම මේ සංසාරේ අනාථ වෙච්ච නිසා මේ බඳු අනාථකමක් තියනවා කියලාවත් භාග්‍යතුන් වහන්සේ පහළ නොවුණා නම් අපි දන්නෙත් නෑ පින්වත්නි. පැරණි කර්මයක හේතු ටිකක් හදලා ඒ හේතුව ඵලයක් විදියට මම නැවත උපදිනවා. ඉපදුනේ අම්මා තාත්තට ඕන විදියට නෙමෙයි. මොකද අම්මා තාත්තට ඕන විදියට උපදිනවා නම් අම්මා තාත්තා හොඳට ඉද්දී මොකටද පින්වත්නි අංග විකල දරුවෝ බිහි වෙන්නේ? ඒ අම්මා කවදාවත් බලාපොරොත්තු වෙනවද ඇස් පේන්නේ නැති ළමෙක්? කන් ඇහෙන්නේ නැති ළමෙක්? දරුවෙක් කුස තුල වැඩෙනකොට පින්වත්නි උණු වතුර ටිකක් බොන්නේ කුසට බලපායි කියලා. නුරුස්සන කෑමක් කන්නේ ඒක ශරීරයට හානි කර වෙයි කියලා. පුදුම තරම් පරිස්සම් කරගෙන පින්වත්නි හරියට නිදාගන්නේ කුසට හානියක් වෙයි කියලා. එහෙම පරිස්සම් කරගෙන රැකගෙන ආපු දරුවා ඇස් පෙනෙන්නේ නැති අංග විකල දරුවෙක් විදියට පහළ වෙන්නේ අම්මට ඕන විදියට සංස්කාර අභියෝගයට ලක් කරන්න බැරි වෙච්ච නිසා. ඒක වෛද්‍යවරයෙකුටවත් අභියෝගයට ලක් කරන්න බෑ. එහෙනම් ඒ බඳු හේතු මත ඒ කියන්නේ මේක විද්‍යාවෙන් ලියන්න බෑ. මේ කර්මයේ බලපෑම, හේතුන්ගේ බලපෑම, පටිච්ච සමුප්පන්නව පුද්ගලයාට මේ කර්මඵල විසින් පුදුම විදියට පහර ගහන තැනක ඕගොල්ලෝ ඉන්නේ. ඕගොල්ලන්ට කර්මයේ ගහන විදිය අද ඕගොල්ලෝ දන්නෙත් නැහැ. ඕම වාඩි වෙලා එච්චර අවිනිශ්චිත අනාථ තැනක ඉන්නේ. අනාථකම කියන්නේ පින්වත්නි බඩු මිල ගණන් ගියපු එක නෙමෙයි. ඕගොල්ලන්ට ඒක පෙනුනට. අනාථකම කියන්නේ පින්වත්නි පාලකයන් විසින් හදාපු දෙයක් නෙමෙයි. අනාථකම කියන්නේ පින්වත්නි හාමුදුරුවෝ හදපු දෙයක් නෙමෙයි. ලෝකේ අනාථකම කියන්නේ පින්වත්නි නැවත ඉපදෙන විදියට මම විසින්ම අවිද්‍යා සහගතව තණ්හාවෙන් උපාදානයෙන් අලුතෙන් කර්ම කරගන්න එක තරම් අනාථකමක් නැහැ. අලුතෙන් කර්ම කර පින්වත්නි නැවත කැරකි මේ ලෝකේටම වැටෙන එක තරම් පින්වත්නි ලෝකේ අනාථකමක් කොහෙවත්ම නැහැ. එහෙම අනාථකමක් ඇතුලේ තමයි ඕගොල්ලෝ මේ ඉන්නේ. මේ අනාථකමෙන් ගලවන එක අපගේ භාග්‍යවතුන් වහන්සේ තරම් ලෝකෙ කරපු කිසිම කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේටම පහදිනවා විනා අපිට වෙන කරන්න දෙයක් නැහැ පින්වත්නි. මේ වෙලාවේ තථාගත ශ්‍රී සද්ධර්මයටම පහදිනවා විනා අපිට වෙන මොකුත් කරන්න නැහැ පින්වත්නි. බුදුරජාණන්සේගේ ධර්මයේ තුලින් සැනසුණු සංඝයා කෙරෙහිම පැහැදිලා ඒ ඔස්සේම පිළිසරණක් පතාගෙන ඒ ඔස්සේම වැඩ කරනවා විනා අපිට මොකක්වත් නැහැ පින්වත්නි. ඒ නිසා මේ ප්‍රතිලාභේ මගහැරුණොත් එහෙම නිරේට වැටුණොත් නිරසත්වයකට ඒ ප්‍රතිලාභේ නැහැ. තිරිසන් ලෝකෙට වැටුණොත් තිරිසනෙකුට ඒ ප්‍රතිලාභේ නැහැ. තිරිසනෙකුට ධර්මය අහන්න බෑ. ධර්මය යන්නේ නැහැ මනුස්ස. හැබැයි ඔබට පුරාණ හේතුඵලවල ගැළපීමකින් ලස්සන ධර්මයක් අද හම්බෙලා තියෙනවා. පරණ හේතුඵලවල ගැළපීමක්මයි ඒකත්. ඒකත් අහම්බයක් නෙමෙයි.